අද දූල පුතාලට ලස්සන කවියක් කියා දෙන්නයි යන්නේ. ඔයාලා හොඳට අහගෙන ඉන්න ඕනේ මොකක්ද මේ කවියෙන් කියන්නේ කියලා. මේ කවියේ කියවෙනවා සතෙක් ගැන. හොඳට අහගෙන ඉඳලා මට කියන්න ඕනේ මම අහනවා කවුද ඒ සතා කියලා. හොඳද? ඔන්න අහගන්න මම කියනවා රූම් කියාගෙන ඇවිදින් ඇඟට විදිනවා ඇඟ කසලා උණ ගැනිලා වමනය යනවා මදුරුවෝ හැම එකතු වෙලා රෝග බෙදනවා ඩෙන්ගු බරවා මැලේරියා අපිට හැදෙනවා දැන් පුතේ හැමෝම හොඳට කවිය අහන් හිටියද? එහෙමනම් ඔයාලා දන්නවා දැන් මේ සතා කවුද කියලා? දන්නවද? ඔව්. කොබලන් දන්නේ නැතුස්සන්. හරි. ඔයා කියන්න පුතේ මට කවුද සතා? බලන්න හරිද කියලා? ඩෙන්ගු මදුරුවා. ඩෙන්ගු මදුරුවා. ඩෙන්ගු මදුරුවාද පුතේ? ඔයා වාඩි වෙන්න පුතේ. ඩෙන්ගු මදුරුවාද? මදුරුවද? මදුරුවා. ඕම හොඳයි. මදුරුවගෙන් තමයි අපිට මේ ලෙඩ හැදෙන්නේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ප්‍රාථමික පන්ති විශේෂයෙන් වඩා ක්‍රියාකාරී ප්‍රියජනක ස්වයං අධ්‍යාපනයට පොළඹන ස්ථානයක් බවට පත් කළ යුතුයි. ගුරුවරයා ඉගෙනීමට වඩා සිසුවාට ඉගෙනීමට මග හෙළිපෙහෙළි කළ යුතුයි. මේ ක්‍රියාකාරී ඉගෙනුම් නැඹුරු ඇති කිරීමේ නියමුවා වන්නේ ගුරුවරයායි. එවන් ස්විසල් සේවාවක් සැලසුම් සඳහා ලබන්නා වූ ගුරු පුහුණුව අතිශයින්ම වැදගත්. අපි මොකද මදුරුව බෝ වෙනවට කරන්න ඕනි? දරුවන්ගේ අනාගතය සරුසාර කිරීමේ මහා වගකීම උසුලන්නට එවන් ගුරුවරුන් රටට දායාද කරන්නේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයයි. ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 17ක් තියෙනවා දිවයින පුරා විසිරලා. මෙම අධ්‍යාපන විද්‍යාපීඨයන්හි පාඨමාලා 20ක් 1999 සිට ආරම්භ කරලා තියෙනවා. මෙම පාඨමාලා දෙමළ මාධ්‍යයනොත් සිංහල මාධ්‍යයනොත් පවත්වනවා. සමහර විද්‍යාපීඨයන්හි දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය කියන දෙවර්ගීම සිසුන් ගුරු අධ්‍යාපන පාඨමාලාවලට සහභාගී වෙනවා. අධ්‍යාපන විද්‍යාපීඨ වලින් සිදුවෙන ප්‍රධාන කාර්යය තමයි පූර්ව සේවා ගුරු පුහුණුව ලබා දීම. නව ප්‍රතිපත්තිය වන්නේ පාසලකට ගුරුවරයෙකුට පත්වීමක් දෙන්නට ප්‍රථම පුහුණුව ලබා ගැනීමයි. ඒ පුහුණුව ලබා දීම සඳහා තමයි මේ ආයතන පවත්වාගෙන යන්නේ. ඒ වගේම තවත් දෙවන කාර්යයකුත් මේන් ඉටු වෙනවා. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි අඛණ්ඩ ගුරු අධ්‍යාපන වැඩසටහන්ද ගිය වසරේ සිට ආරම්භ කරලා තියෙනවා. මේන් සිදු කරන්නේ දැනට සේවයේ සිටින ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණුව සඳහා වෘත්තීය සංවර්ධනය සඳහා විශේෂ පාඨමාලා පැවැත්වීමයි. දැන් හැමෝටම හම්බුණා නේද ටීචර් දුන්නේ කොලේ බලන්න ඒක මොනවද තියෙන්නේ කියලා. දැනට ලෝකේ පවත්වන අධ්‍යාපනික රටාවට ගැළපෙන ආකාරයෙන් දේශීය වශයෙන්ුත් රටට ගැලපෙන හොඳ ගුරුවරුන් පිරිසක් සකස් කිරීමට අවශ්‍ය වෙන ආකාරයට විෂය මාලාව මේ පාඨමාලා සඳහා සකස් කරලා තියෙනවා. ඊට අමතරව ඒ විෂය මාලා ක්‍රියාත්මක කිරීම සඳහා ඊතා සුවිශේෂ වූ ක්‍රමවේද තුලින් එම පූර්ව සේවා ගුරු අධ්‍යාපනය දීමක් පීඨ මට්ටමේදී සිදු වෙනවා. ඔබගේ පාඩමේදී සකස් කළ ක්‍රියාකාරකම් මොනවද?
මම මේ වගේ කාඩ් එකක් හදලා ළමයින්ට දීලා මේ සංඛ්‍යාවල අතර සම්බන්ධයක්. එහෙම නැත්නම් මේව තුළ රටාවක් තියෙන බව ඒගොල්ලන්ට අඳුර ගන්නම ඉඩ ඇරියා. ඒ වගේම මම මේ වගේ ක්‍රීඩාවට අවශ්‍ය මේ වගේ මේ උපකරණයක් හදලා මේ තුලින් ළමයින්ගේ අඩු කිරීම එකතු කිරීම පිළිබඳව ළමයි තුළ තියෙන දැනුම තවදුරටත් කොච්චර දුරට මේ දැනුම ළමයි තුළ තහවුරු වෙලාද කියන එක තමයි මම මේ ක්‍රීඩාව තුලින් බැලුවේ. ඒ වගේ ඔවුන් පාඩමට පොළඹවන ආකාරයට ආසාවකින් පෙළඹවීමකින් පාඩමට යොමු වන ආකාරයට ඔවුන්ට පහසුකම් ඒ විදිහට සලසලා දීලා මේ ඔවුන් පාඩමට සම්බන්ධ කරගන්න පුළුවන්. සෑම වර්ෂයකම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ගුරු සිසුන් 2900ක් පමණ ඇතුළත් කරනවා මේ පාඨමාලා 20ට විවිධ මාධ්‍යයන් සඳහා. ඒ ගුරු පුහුණු කාල සීමාව වසර 3යි. වසර 2ක් අධ්‍යාපන විද්‍යාපීඨයේත් 3 වන වසර සීමාවාසී පුහුණුව සඳහා ආසන්නතම පාසලකත් ගත කරනවා. මෙම වසර 3 අවසානයේදී ඒ ගුරු ශිෂ්‍යයින් සඳහා ජාතික ශිෂ්‍යන විද්‍යා ඩිප්ලෝමා සහතිකය ලැබෙනවා. මේ සහතිකය නිකුත් කරන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මගිනුයි. මොකද ආස ගොඩක් මහන්සි වගේ. පුස්තකාලයට ගියා පොත් ටිකක් ගන්න. පොත් 2යි ගන්න ලැබුණේ. අර පැවරුමක් දුන්නේ. මට හිතුණා ගැන ටිකක් කියවන්න. ෂා හරිම හොඳයිනේ. ඒත් ඉතින් කෝ වෙලාවක්. මට නම් දැනෙන්නේ අපේ ජීවිත ඉරත් එක්ක නැගිටලා හඳත් එක්ක නිඳ යනවා වගේ. නෑ බණ්ඩාර නිකම්ම ඉරහඳ පායනව නෙවෙයිනේ. අපි ටික ටික දැනුමෙන් වැඩෙනවනේ. සවිඵල හා බලපිරි මානවක මානවිකාවන් ගුරුවෘත්තියට පිවිසීමේ උදාරතර අපේක්ෂාවෙන් යුක්තව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි තෙවසරක අධ්‍යයන කාල සීමාවක් න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබති. මේ විෂය මාලාවේ ප්‍රධාන වශයෙන් කොටස් කීපයක් මට හඳුන්වා දෙන්න පුළුවන්. මූලිකව අදාළ වන ශාස්ත්‍රීය ශාස්ත්‍රීය විෂය කොටස්, ඊට අමතරව සාමාන්‍ය විෂය කොටස්, ඒ හැරුණාම විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන මූලික කොටස් එක්කම උපවිෂයන් කියන කොටසත් හැදෑරීම මේ ගුරු සිසුන් විසින් කරනු ලබනවා හැම පාඨමාලාවක් තුලදීම. මේ විෂය සමගාමී ක්‍රියාකාරකම් තුලින් අද ලෝකයට නැත්නම් අපේ රටට අවශ්‍ය වන ගැළපෙන වැඩලෝකයකට සුදුසු වන සුසාධ්‍ය කාරකයින් බිහි කිරීමක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැම ගුරුවරයෙකුටම ගැළපෙන වූ නිපුණතා රාශියක් මේ පූර්ව සේවා ගුරු පුහුණු පාඨමාලා තුලින් ලබා දෙනවා. විද්‍යාපීඨ වලින් පිටවෙන සිසුන් අද පාසල් ශාස්ත්‍රය ඉල්ලා සිටිනවා බොහොම කැමැත්තෙන්. ඊට හේතුව තමා ඉගෙනීම ලබන ප්‍රධාන විශේෂ ශාස්ත්‍රයට අමතරව විවිධාකාරයේ නිපුණතා ලබා ගැනීම සඳහා නොඑක් වැඩ සටහන් විශේෂ ව්‍යාපෘති ආදිය පීඨ මට්ටමින් ක්‍රියාත්මක කෙරෙනවා. කනිෂ්ඨ ශිෂ්‍ය බට වැඩසටහන්, බාලදක්ෂ මානවක මානවිකා වැඩසටහන් ඇරුණහම ඔවුන්ගේ නිපුණතා දියුණු කිරීම සඳහා තවත් සුවිශේෂ වූ සමගාමී වැඩසටහන් ඔවුන්ගේ වැඩසටහන් තුල ක්‍රියාත්මක වෙනවා. ගාගෙන යන කලට
දාන්න ඕනේ. ඊගාවට ගොඩක් ඉදුණ පළතුරු තෝරගන්න හොඳ නැහැ. ගොඩක් මිදුණුත් නැති අමුත් නැති පළතුරු. මධ්‍යස්ථ විදිහට ඉදුණු පළතුරු තෝරගන්න ඕනේ. සෑම වර්ෂයකම ගුරු සිසුන් 2900 දෙනෙක් පමණ තෝරගන්නවා මේ පාඨමාලාවලට. එය වාර්ෂිකව ගැසට් නිවේදනයක් මගිනුයි පළ කරන්නේ. පසුගිය වසරේත් ඒ වගේම මේ වසරේත් වයස 24ට අඩු අයත් ඒ වගේම අපෝස් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ උපරිම ලකුණු ලබාගත් ආයුධම්කරුවන් අතරින් තෝරා ගන්න පිරිසක් තමයි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට තෝරගන්නේ. මෙහිදී දෙආකාරයක තෝරා ගැනීමක් සිදු කරනවා. එකක් තමයි මූලිකව ලකුණුම පදනම් කරගෙන 75%ක් තෝරා ගන්නවා. ඒ වගේම 25%ක් තෝරා ගන්නා ආයුධම්කරුවන්ගෙන් දුෂ්කර දිස්ත්‍රික්ක වලිනුයි තෝරගන්නේ. ඒ දුෂ්කර දිස්ත්‍රික්ක 15ක් නම් කරලා තියෙනවා. අපි මේ තෝරා ගැනීමේ ක්‍රමය ඊටාත්ම සවිස්තරව තෝරා ගන්නා වූ අධ්‍යයන වර්ෂයට පෙර වර්ෂයේ ප්‍රධාන පෙළේ දිනපතා පුවත්පත්වලත් ඒ වගේම රජයේ ගැසට් පත්‍රයේත් පළ කරනවා. පළ කළා ඒ ආයුධම් පත්‍ර අපි කැඳවන්නේ විභාග දෙපාර්තමේන්තුවටයි. එතකොට මේ ආයුධම් පත්‍ර පදනම් කර ගනිමින් ලකුණු පදනම් කර ගනිමින් විවිධ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල මගින් ගුරු සිසුන් තෝරා ගන්නවා. රටදෑ වෙනුවෙන් දීපිදු වීරෝදා රණවිරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරනු. සුබ උදෑසනක් වේවා තුමනි. අද දින පෙරට්ටුව සඳහා පැමිණි ගුරු පිරිමි සංඛ්‍යාව 55යි, පැමිණි ගැහැණු සංඛ්‍යාව 95යි, නිවාඩු ලබා ගොස් සිටින සංඛ්‍යාව පිරිමි 5 දෙනයි, ගැහැණු 9 දෙනයි, අසනපී සිටින සංඛ්‍යාව පිරිමි 2යි, ගැහැණු 9 දෙනයි. මේ අනුව අද දින පෙරට්ටුව සඳහා පැමිණි මුළු ගුරු ශිෂ්‍ය සංඛ්‍යාව 150යි තුමනි. ආධාරක සකස් කිරීමේ වැඩසටහන ඒ වගේම දෙක වසර ගුරු ශිෂ්‍යුන් සඳහා අධ්‍යයන විහාර වැඩසටහන අද දවසේ සුබ දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊළඟට ශාරීරික අධ්‍යයන කටයුතු. අරුණ උදයේ ගුරු සිසුහු තම වැඩ කටයුතු ආරම්භති. මානසික කායික නිරෝගී බව ළඟා කර ගැනීම සඳහා ක්‍රමානුකූලව කෙරෙන්නා වූ ව්‍යායාම මගින් දවසේ කටයුතු ආරම්භ කරති. සාමූහිකත්වය ක්‍රමානුකූලව සිදු කරන්නා වූ පුහුණුවක ආරම්භය එයයි. විනය ශික්ෂණය සියලුම සමාජ කොටස් තුළ පිරිහි ඇතැයි හඬ නගන යෝගයක ශික්ෂණයෙන් යුතුව තම කාර්යයන් ඉටු කිරීමට ප්‍රායෝගික හුරුව ලබා ගනී. විද්‍යාපීඨවල මුලින් කීව කාර්යභාරයන් හැරුණහම විශේෂ වූ ව්‍යාපෘති ප්‍රජා කටයුතු ක්‍රියාත්මක වෙනවා. මේ තුලින් පීඨය අයත් වන පෝෂණ ප්‍රදේශයට ඒ පාසල් ශාස්ත්‍රයට කිසියම් වූ සේවයක් කිරීමට විද්‍යාපීඨ බැඳී සිටිනවා. විද්‍යාපීඨ කියලා කියන්නේ යම් ආකාරයකින් මුදල් විශාල ප්‍රමාණයක් වැය කරලා සකස් කළ ගොඩනැගිලි පද්ධතියකින් සමන්විත වූවක්. ඒ වගේම ඒ විද්‍යාපීඨ සඳහා පත් කරලා ඉන්න ගුරු අධ්‍යාපනඥයින් හැම කෙනෙක්ම හොඳ අධ්‍යාපන සුදුසුකම් වගේම හොඳ නිපුණතා වලින් යුක්ත පිරිසක්. මේ පිරිස් කිසියම් ආයතනයක නිකම්ම කොටු කරගෙන ඉන්නවට වඩා ඔවුන්ගෙන් පෝෂණ ප්‍රදේශයට
කුමක් හෝ සේවයක් සිදුවීම අපේක්ෂා කරන නිසා විද්‍යාපීඨවලට පවරා ඇති විධිමත් වූ කාර්යභාර හැරුණාම බැඳී සිටිනවා තමා අයත් වන ප්‍රදේශයට කිසියම් සේවයක් ඉෂ්ට කිරීමට. ඒ වගේම අපි තෝරගන්නේ නැහැ අධ්‍යාපන අමාත්‍යාංශය තෝරගන්නේ නැහැ දැනට විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වෙලා සිටින ගුරු සිසුන් ශිෂ්‍යයින් මොකද ඒ අය විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙලා තියෙනවා නම් අපි ගැසට් නිවේදනයේම සඳහන් කරලා තියෙනවා ආයුධම් කරන්නට ඒ අය නුසුදුස්සන් හැටියට ඒ වුණාට විශ්වවිද්‍යාල කඩයිම් ලකුණට වඩා ඉහළ ලකුණක් තිබෙනවා නම් විශ්වවිද්‍යාලය සඳහා ආයුධම් කරලා නැත්නම් අපි ඒ අය තෝරා ගන්නවා ඒ ආයුධම් පත්‍ර අතරින්. කෙසේ වුවත් අපි මේ තෝරා ගැනීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඒ වගේම විවිධ විශ්වවිද්‍යාලවලත් අනුදැනුම ඇතුව ඒ අය ලියාපදිංචි වෙලා තියෙනවද කියලා බලලා පරීක්ෂා කරලා තමයි අවසාන වශයෙන් ගුරු සිසුන් ඇතුළත් කරගන්නේ. ඉතින් අද අපි මේ සූදානම් වෙන්නේ අපේ රසවින්දන පාඩම යටතේ ජනගීයාසිත සරල ගීතයක් රස විඳින්නේ කොහොමද කියන එක කතා බහ කරන්නයි. ඉතින් අපි මේ සඳහා තෝරාගත්ත ප්‍රවීණ ගීත රචකයෙකු වන ප්‍රේමකීර්තිද අල්විස් මහතාණන් ලියන ලද වික්ටර් රත්නායකයන් විසින් ගායනා කරන ලද ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතය. ඉතින් මේ ගීතය ඇහෙනකොටම අපේ මනසට එකපාරම දැනෙන එක ජන ගීතයක් තියෙන. මොකද අපි දන්නවා අපි කුඩා අවදියේ මවගේ තුරුල්ලේ නැලවෙනකොට අම්මගේ කටහඬෙන් කියපු නැත්නම් අම්මගේ ලයාන්විත කටහඬෙන් කියපු දරු නැලවිලි ගීතයක තිබෙන නාදමාලාව මෙම ගීතයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ගීතය පුරාම ඒ දරු නැලවිලි ගීතේ නැත්නම් දොයි 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 දොයිය බබා කියන දරු නැලවිලි ගීතේ නාද රටාව කදිමට මේ ගීතයට පාදක කරගෙන තියෙනවා. ඉතින් මේ ගීතය තුලින් දැනෙන එක දෙයක් තමයි මව් කෙනෙක්ගේ සෙනෙහස කොච්චරද ඒ මව් කෙනෙක්ගේ සෙනෙහස පිළිබඳව දරුවෙක් කොයිතරම් ආශාවකින් කතා කරනවද ඒ සෙනෙහස පිළිබඳව තිබෙන ඒ උත්තරීතර ගුණය පිළිබඳව මේ ගීතය ලියලා තියෙන රචකයා මතු කරලා තියෙන ඒ රසවත් ස්වරූපය නැත්නම් රසවත් භාවය ඊටාත්ම කදිමට ගායකයා මතු කරන්නට මේ ගීතය තුලින් උත්සාහ අරගෙන තියෙනවා. ඒ ක්‍රියාවලිය ඊටාත්ම හොඳින් සාර්ථකව ඉටු වෙලා තියෙනවායි කියන එක මේ ගීතය අපිට අහගෙන ඉන්නකොට ඕනෑම කෙනෙකුට තමුන්ට නැත්නම් තමුන්ගේ මව පිළිබඳ සොඳුරු සැමරුම් නැත්නම් මව පිළිබඳ ආදරයක් මව පිළිබඳ ඊටාත්ම ලයාන්විත හැඟීමක් මේ ගීතය තුලින් මතු කරන්නට රචකයාට පුළුවන් වෙලා තියෙනවා. ඒ රචකයා ඒ මතු කරන්නට හදන ඒ දේ ගායකයා ඊටාත්ම අධ්‍යාපනය යනු සරලව කිව්වොත් චාරිත්‍රාත්මක වෙනසක් ඇති කිරීමකි. එසේ සැබවින්ම සිසුන්ගේ අභ්‍යන්තරික වෙනසක් ඇති කිරීමට නම් පන්ති කාමර ක්‍රියාකාරීත්වය මෙහෙයවීම පමණක් නොසෑහේ. විෂය සමගාමී ක්‍රියාකාරකම් ඉතා වැදගත් වන්නේ මේ නිසයි. තම හැකියා කුසලතා තවත් දියුණු කරගනිමින් වඩා නිර්මාණශීලී ගුරු භවතක බිහි කරනවස් විෂය සමගාමී ක්‍රියාකාරකම් විද්‍යාපීඨ විෂය ධාරාව තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වෙයි. පදමාලාව ගැන අපි සැලකිලිමත් වෙන්නට ඕන. ගායකයාගේ ගායන විලාශය ඒ වගේම සංගීතය පිළිබඳව අපි සැලකිල්ලක් දක්වන්නට ඕන. ඒ කියන කරුණු කාරණා උඩ තමයි මේ ඕනෑම ගීතයක රසයක් අහගෙන ඉන්න පුද්ගලයාට නැත්නම් අහගෙන ඉන්න සහෘදයාට දැනෙන්නේ. ඒ දැනෙන දේ තුලින් ලැබෙන රසය තමයි අපි දකින්න ගීතයක තුලින් සර්ව සම්පූර්ණ
පුද්ගලයා තුළ මනා පෞරුෂයක් ගොඩනැගීමට නම් ඔහු සංවේදී ශික්ෂාකාමී පුද්ගලයෙකු විය යුතුමයි. එවැනි සංවේදී බවක් ශික්ෂණයක් ලබා දීමට සෞන්දර්ය නිර්මාණ, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ක්‍රියාකාරකම් මොනවාට පිටුවහලක් සලසනු ලබයි. වැඩ කිරීමෙන් ලැබෙන මානසික වින්දනය කායික විවේකයක් ලබා ගැනීමටත් සතුට සහයෝගයෙන් කණ්ඩායම් හැඟීමෙන් යුතුව භුක්ති විඳීමට ගුරු සිසුහු මහත් පරිචයක් ලබා ගනිති. අපේ පුරෝහිත ඕක පොඩ්ඩකට ඉල්ලනවා. පොඩ්ඩක් දුන්නා නම් ඉක්මන් කරුවොත් හොඳයි. කණ්ඩායම් වශයෙන් බෙදලා අපි අතර තියෙන කැපී පෙනෙන ලක්ෂණ මොනවද? කියන්නේ මතු වෙලා පේන ගති ගුණ මොනවද? ගුරු සිසුන් නේවාසිකව ලබන පුහුණුව ඔවුන්ගේ සාර්ථකත්වයට මහත් රුකුලකි. දැනුමෙන් කුසලතාවන්ගෙන් පිරිපුන් ජව සම්පන්න ගුරු පරපුරක් විද්‍යාපීඨ පද්ධතිය තුළින් රටේ අනාගත පරපුර නිසි මඟ ගෙන යාමට දායක කරනු ලබති.